මේ තියෙන්නේ කැන්ගරූ කියන නමින් චීබා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි කියන ජපාන සමාගමක් විසින් හඳුන්වා දුන් ඉලෙක්ට්‍රික් බයික් එකකි. මේක බයික් එකක් වගේම බුද්ධිමත් ස්වයංක්‍රීය රොබෝ කෙනෙක් ලෙසද හඳුන්වන්න පුළුවන්. මේ බයික් එක කිලෝ 64ක පමණ බරකින් යුක්ත වන අතරම මේක ස්පීඩෝමීටර් එකක් නම් අඩංගු වන්නේ නැහැ. ඒ වෙනුවට මේකේ ෂීට් එකේ ඇති කරන කම්පනයක් මගින් රියදුරාට බයික් එකේ වේගය පිළිබඳව දැනුම් දෙනවා. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ මෙය රීසර්ච් ප්‍රොඩක්ට් එකක් ලෙස නිර්මාණය කළ බවයි. එම නිසා මෙය වෙළඳපොළට නිකුත් කර නැහැ. තවත් මෙවැනිම ඔබ නොදැකපු වීඩියෝ බලන්න විශ්ම අඩවිය ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.